මොනවාද මේ කාරණා තුන? ඒ අවස්ථාවලදී අපිට පුළුවන් නම් ජස්ටිෆයි කරන්න කස්ටමර්ට ඇයි මගේ ප්‍රයිස් එක වැඩි? ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රීමියම් ප්‍රයිස් එකක් නම් ඇයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රීමියම් ප්‍රයිස් එකක් වෙන්නේ? මම අද මගේ නොලෙජ් එක ෂෙයා කරන්න හිතුවේ B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සේල්ස් කරන කට්ටියත් එක්ක. මොකද හේතුව B2B ඉන්ඩස්ට්‍රි එක කියලා කියන ලංකාවෙත් හොඳ ඕගනයිස් ඉන්ඩස්ට්‍රි එකක්. නැත්තම් ඕගනයිස් සෙට් එකක්. මේ ඕගනයිස් සෙට් එකේ ඉන්න ඔයාලගේ කස්ටමර්ස්ලා. මේ කස්ටමර්ස්ලා ඔයත් එක්ක ඕඩර් එකක් ප්ලේස් කරන්න ඉස්සෙල්ලා නැත්තම් ඔයත් එක්ක මොකක් හරි බිස්නස් එකක් කරන්න ඉස්සෙල්ලා ඒ කස්ටමර්ස්ලා කාරණා තුනක් ගැන ફોකස් කරනවා. ඒ බිස්නස් එක කරන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මොනවාද මේ කාරණා තුන? මේ කාරණා තුන මම කිව්වොත් එහෙම පළවෙනි කාරණේ තමයි quality of your product. මේ quality of your product කියලා කියන්නේ ඔයාගේ product එකේ තියෙන quality එක. ඔයාගේ product එක quality නැත්තම් මේ B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔයාගේ කස්ටමර්ස්ලා ඔයාගෙන් පර්චේස් කරන එක නවත්තනවා. ඇයි මේ පර්චේස් කරන එක නවත්තන්නේ? හේතුව තමයි ඔයා තේරුම් ගන්න ඕනේ B2B ඉන්ඩස්ට්‍රි එකේ ඔයාගේ කස්ටමර්ගේ බිස්නස් මොඩල් එක මොකක්ද කියලා. ඒ ඔයාගේ කස්ටමර්ස්ලා ඔයාගේ ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඔයාගේ සර්විස් එකක් ගන්න එයාගේ බිස්නස් එක පවත්වාගෙන යන්න. එයාගේ බිස්නස් එක පවත්වාගෙන යන්න බැරි නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඉන්ෆීරියර් නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක පුවර් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නම් ඒ කස්ටමර් ඔයාගෙන් පර්චේස් කරන එක නවත්තනවා. අද පර්චේස් කරાવી. හැබැයි එයා තේරුම් ගත්තොත් එහෙම ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක හරි ඉන්ෆීරියර් ක්වොලිටි එකක් නැත්නම් පුවර් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා ඊට පස්සේ එයා කරන්නේ රිපීට් පර්චේස් රිපීට් සේල් එකක් ඔයාට දෙන එක නවත්තනවා. ඉතින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා කරන ප්‍රොඩක්ට් එක නැත්නම් ඔයා සෙල් කරන ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට කස්ටමර්ට ඉදිරිපත් කරන්න. මේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඉදිරිපත් කරොත් එහෙම නැත්නම් ඔයා මේ කරන සේල් එක නැත්නම් ඔයා මේ කරන සේල් කරන ප්‍රොඩක්ට් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නම් ඔයාට පුළුවන් ඔයාගේ මේ සේල් එක කන්ටිනියුවස්ලි කරගෙන යන්න. ඒක නිසා හැම වෙලේම මතක තියාගන්න B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සේල්ස් කරන කට්ටිය ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට ඉන්ට්‍රොඩියුස් කරන්න. දෙවැනි කාරණය තමයි quality of your service. ඇයි මේ සර්විස් ක්වොලිටි එක B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට වැදගත් වෙන්නේ? නැත්නම් B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කස්ටමර්ස්ලට වැදගත් වෙන්නේ. මොකද B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කස්ටමර්ස්ලා ඔයාගෙන් පර්චේස් කරාට පස්සේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඔයාව ඉමීඩියට්ලි කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා මොන හරි ප්‍රශ්නයකට එයාලා මුහුණ දුන්නාට පස්සේ ඔයා ඉමීඩියට්ලි ඇවිල්ලා නැත්නම් ඉමීඩියට්ලි ඒ කස්ටමර්ගේ ප්‍රශ්නට ඇටෙන්ඩ් වෙවි කියලා. ඒක නිසා ඒ සර්විස් එක කස්ටමර්ස්ලා බලාපොරොත්තු වෙනවා. හිතන්න ඔයා කස්ටමර්ගෙන් කම්ප්ලේන් එකක් ඔයාට එනවා. හැබැයි ඔයා කස්ටමර්ගේ කම්ප්ලේන් එකට ඇටෙන්ඩ් වෙන්නේ නැහැ. ගොඩක් කාලයක් ඔයා ගන්නවා කස්ටමර්ගේ කම්ප්ලේන් එකට ඇටෙන්ඩ් වෙන්න. එතන නිසා කස්ටමර්ගේ ප්‍රශ්නට සොලියුෂන් එකක් ඉමීඩියට්ලි දෙන්න ඔයා ෆේල් වෙනවා. ඊට පස්සේ කස්ටමර්ස් ෆ්‍රස්ට්‍රේට් වෙනවා. කස්ටමර් නැත්තම් ඔයාව කස්ටමර්ගේ ඒ සිස්ටම් එකෙන් ඔයාව අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඒ සේල් එකක් ආයෙමත් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයාට රිපීට් සේල් එකක් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේක යන මුළු ඉන්ඩස්ට්‍රි එකම මේක ස්ප්‍රෙඩ් වෙනවා. ස්ප්‍රෙඩ් වුණාට පස්සේ ඔයා අනිත් කස්ටමර්ස්ලත් ඔයා ගැන සැකෙන් බලන්නේ. ඊට පස්සේ ඔයාට හරි අමාරු වෙනවා ඔයාගේ බිස්නස් එක ඉස්සරහට ගෙනියන්න. බිස්නස් growth එකට ගෙනියන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඔයා හැදලා තියෙන බ්‍රෑන්ඩ් ඉමේජ් එක ටානිෂ් වෙනවා. නැත්තම් බ්‍රෑන්ඩ් ඉමේජ් එක නැති වෙනවා. ඒක නිසා මේ කස්ටමර් සර්විස් එක නැත්තම් ඔයාගෙන් කස්ටමර්ට වෙන සර්විස් එක මාර ඉම්පෝටන්ට් ඔයාගේ බිස්නස් එක growth එකට යන්න ඕන නම්. ඒක නිසා කස්ටමර් හැම වෙලේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ quality of your service කියන එක very important factor ඔයාගේ බිස්නස් එක grow කරගන්න. especially B2B ඉන්ඩස්ට්‍රි එකේ. තුන්වෙනි කාරණය තමයි quality of your price. අයි මේ price එක important. price එක important තමයි ඔයා ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා විකුණන්නේ තව කස්ටමර් කෙනෙක්ට ඒ කස්ටමර් ඔයාගෙන් ප්‍රොඩක්ට් එක පර්චේස් කරලා ඊට පස්සේ ඒ කස්ටමර් එයාගේ බිස්නස් එකක් කරගෙන යනවා. ඒ බිස්නස් එක කරගෙන යන්න නම් ඔයා ඒ කස්ටමර්ට විකුණන්න ඕනේ හොඳ ප්‍රයිස් එකකට ඔයාගේ ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ තමයි ඒ කස්ටමර්ට ඒ කස්ටමර්ගේ මැනුෆැක්චර් කරන ප්‍රොසෙස් එකට ඔයාගේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරලා එයාට එයාගේ ප්‍රොඩක්ට් එක හදලා එයාගේ කස්ටමර්ට විකුණ ගන්න පුළුවන් වෙන්නේ හරි ප්‍රයිස් එකකට. ඒක නිසා මේක චේන් එකක් වගේ එකට එක කනෙක්ට් වෙලා තියෙනවා. ඔයාගේ ප්‍රයිස් එක ඉම්පෝටන්ට් කස්ටමර්ගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක ඉෆෙක්ටිව් විදිහට කරන්න සහ ඒ කස්ටමර්ට එයාගේ ප්‍රයිස් එක හරි විදිහට ඔෆර් කරන්න. ඒක නිසා ඔයාගේ ප්‍රයිස් එක හරි විදිහට ඔෆර් කරොත් තමයි
කස්ටමර්ට කස්ටමර්ගේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථාවලදී අපි අපේ ප්‍රයිස් එක ප්‍රීමියම් ප්‍රයිස් එකක් කස්ටමර්ට ඔෆර් කරනවා. ඒ අවස්ථාවලදී අපිට පුළුවන් නම් ජස්ටිෆයි කරන්න කස්ටමර්ට ඇයි මගේ ප්‍රයිස් එක වැඩි? නැත්නම් ඔයාලට ජස්ටිෆයි කරගන්න පුළුවන් නම් ඒ කස්ටමර් ඔයාගේ ප්‍රොඩක්ට් එක අරගෙන ඒ කස්ටමර්ගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේ කොස්ට් එක කොහොමද අඩු කරගත්තේ කියලා ඔයාලට ජස්ටිෆයි කරගන්න පුළුවන් නම් කස්ටමර් අනිවාර්යෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරනවා. මොකද කස්ටමර් දන්න ඔයාලට ප්‍රීමියම් ප්‍රයිස් එකක් පේ කරත් කස්ටමර්ගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේදී කොච්චර කොස්ට් රිඩක්ෂන් එකකට කස්ටමර්ට යන්න පුළුවන්ද කියලා. ඒක කස්ටමර්ගේ බිස්නස් එකේ ටෝටල් සේවින් එකට ගොඩක් වැදගත් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා තේරුම් ගන්න ඕනේ. ඔයා තේරුම් කරන්න ඕනේ කස්ටමර්ට ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රීමියම් ප්‍රයිස් එකක් නම් ඇයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රීමියම් ප්‍රයිස් එකක් වෙන්නේ කියලා කස්ටමර්ට ජස්ටිෆයි කරගන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට ආයිමත් කියන්නම් මේ කාරණා තුන. number 1 quality of your product, number 2 quality of your service, number 3 quality of your price. මේ කාරණා තුනේම ඔයාගේ කස්ටමර්ස් කන්සිඩර් කරනවා. ඔයාලට ෆුල්ෆිල් කරන්න පුළුවන් නම් මේ කාරණා තුනම ඔයාගේ බිස්නස් සස්ටේනබිලිටි එක B2B ඉන්ඩස්ට්‍රි එකේ ගැරන්ටීඩ්.